කියන්න දෙන්නේ. අර ඔය ලංකාව කියන රට ක්‍රිකට් එක්කම අමුතු විදියට බැඳිලා තියෙනවනේ. අර පොඩි කාලේ ඉඳන් අර ළමයේ කිබදුනාට පස්සේ මුලින්ම ඌට ඇවිදින්න පුළුවන් වුණාට පස්සේ ගෙනත් දෙන සෙල්ලම් බඩුවක් වෙන්නෙත් අර නිකන් ප්ලාස්ටික් බෝලෙකුයි බැට් එකකුයි. ඊට පස්සේ පොඩි කාලේ අපි අර එළියට ගිහිලා සෙල්ලම් කරනවා කියන වචනේ තියෙන්නේ ක්‍රිකට් ගහන්නනේ. සෙල්ලම් කරන්න යනවා කියන්නේ ක්‍රිකට් ගහන්න වෙන ස්පෝර්ට් එකක් කරන්න නෑ. සෙල්ලම් කරන්න යනවා කියලා බාස්කට් බෝල් වගේ ගහන්න යන්නේ නෑනේ කවදාවත් අපි. සෙල්ලම් කරන්න යනවා කියලා කරන්නේ ක්‍රිකට් ගහන එකේ. සෙල්ලම් කරනවා කියන වචනේ ඉඳන්ම මේ පොඩි කාලේ ඉඳන් ආපු එකනේ. එතකොට ලංකාවේ මිනිස්සු ක්‍රිකට් එක්ක හරි සංවේදී. ඒ හින්දා ලංකාවේ මිනිස්සුන්ට ඒ කියන්නේ දැන් හිතන්නකො රජයක් විදිහට ගත්තාම රජයට තියෙනවනේ එක එක ප්‍රශ්න විසඳන්න. මිනිසුන්ගේ දුප්පත්කම තුරන් කිරීම හරි ආර්ථිකය ශක්තිමත් කිරීම හරි මොකක් හරි. ඔය මිනිසුන්ට තියෙන ප්‍රශ්න වලින් භාගයක් විසඳන්න පුළුවන් ලංකාවේ මැච් දිනුවා නම්. ගොඩක් ප්‍රශ්න වලට විසඳුම තමයි ලංකාවේ මැච් දිනන එක. අර මොකද අර ඒ තියෙන ප්‍රෙෂර් එක ගොඩක් කට්ටිය ගොඩක් ලංකාවේ මිනිස්සු රිලීස් කරගන්න මැච් එක දිනුවාම. කියන්නේ Tamanට තියෙන ආර්ථික ප්‍රශ්න හරි මේ හැම එකක්ම ටික වෙලාවකට හරි ටික දවසකට හරි අමතක වෙලා යනවා ලංකාවේ ටීම් එක මැච් එකක් දිනුවාම. රටක් විදියට රට බැලන්ස් කරන්න පුළුවන් හොඳම විදිය තමයි ක්‍රිකට් හදන එක. ආර්ථිකය හදන්න කලින් ක්‍රිකට් හැදුවා නම් ආර්ථිකය හදාගන්න ගැන මිනිස්සු ටිකක් අර පොසිටිව් වෙලා ටිකක් සතුටින් ජීවත් වෙන්න පටන් අරගෙන ගෙදර තියෙන ප්‍රශ්න පොඩ්ඩක් අමතක වෙලා නිකන් අර අර ඇත්තම අර කෑවට වඩා يعني නොකෑවට බඩගින්න ඉන්නවට වඩා අමාරුයිනේ අර පොඩ්ඩක් කියා ගන්න බැරි වේදනාවක් තියෙනවනේ ක්‍රිකට් ෆෑන්ස්ලට මැච් එකක් පෙරදුනම අර නිකන් කෑවේ නෑ වගේ එකක් අර ඒ ටික අයින් කරලා දාගන්න පුළුවන් ක්‍රිකට් හදන්න පුළුවන් නම් පුළුවන්ද කියන එක මම දන්නේ නෑ පුළුවන් නම් නිකන් අර රටේ ලොකු ප්‍රශ්නයක් විසඳුනා වෙනවා ඒ ක්‍රිකට් එක්ක බැඳිලා තියෙන ගාන ප්‍රමාණය වැඩි හරිද හරි ඊළඟට මේ දැන් හරි